හලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න අද වීඩියෝ එකක් ගෙන්න්න හිතුනා මේ වීඩියෝ එක සාමාන්‍ය ඉතින් මගේ දවසක් ගෙවෙන විදි අද සුට්ටක් විතර විශේෂ දවස අද පොඩි ෂූට්ටයක්කට යන්න තියෙනවා ඒවගේ පොඩි වැඩ කිහිපයකුත් තියෙනවා ඉතින් අපි බලමු කොහොමද මගේ අද දවස ගෙවෙන්නේ කියලා තව දෙයක් මේ වීඩියෝ එක පොඩ්ඩක් ගණන් ගන්න එපා වීඩියෝ එකට හදාන වොයිස් එක දාන්න බෑ මගේ කටහඬ එච්චර හොඳ නැහැ ඒ කියන්නේ උදේ පාන්දරම සෙට් නැති හින්දා කොහොම හරි අද උදේම යන්න තියෙනවා ඉස්කෝලේට ගිහිල්ලා තමයි ෆොටෝ ෂූට් එකට යන්න තියෙන්නේ ඉස්කෝලේට යන්න මගේ යාළුවෝ එක්කන් යන්න ඕනේ මොකද පොරගේ බයිසිකලේ අපේ ගෙදර හරිද එහෙනම් ඇඳගෙන අපි යාළුවෝ එක්කන් ඉන්නේ එහෙනම් යමු යන්න තියෙන්නේ සුපිරිම වණ්ඩියක් හොඳේ මේ බලන්න මේකේ ඒකුත් වැඩ නෑ වදිනවද කියලා තේරෙන්නේ නැහැ මේකේ තමයි ඉතින් අපිට අද යාළුවගේ ගෙදර යන්නේ මම එයාව එක්කන් ඉන්න යන්න ඕන එහෙනම් හරි එහෙනම් සින්දුවක් දාගමු පාස්වර්ඩ් එක වෙන්නේ නැහැ සින්දුවක් දාගෙන එහෙනම් අපි ටක් ගාලා අපේ යාළුවගේ ගෙදර යාළුව එක්කන් ඉන්නේ යන්න හරි අද ගමන යන්නේ මගේ යාළුවෝ එහෙනම් හරි දැන් අපි යාළුවට කෝල් එකක් කරන් බලමු හරි එයාට කෝල් එකක් කරන් බලමු පොර කොහෙද ඉන්නේ යාළුවට කෝල් එකක් කරන් බලමු ඉතර බැඳි බෙම්ම තමා හිතට සුවයි මම පාත්‍ර වෙදි ගුණ දොස් වටෙම ගොඩයි මේ මොලේ හිස් දැනුනේ ඔයා දැක්කමයි බැකිතියා ඉඳ හදවත පුස්කයි ඉඳ හිත රවගත කෙලෙද කනේ ලස්සන මම මෙතන තමයි එන්නේ කියන්නේ අර මම උගේ ගෙදරටම යනවා ඌ එක්කන්නේ ඒ කියන්නේ ඌට මෙතනට එන්න කිව්වොත් ඌ ඉන්නේ ගෙදර මෙතන ඉන්නේ කිව්වොත් ඒත් ඉන්නේ ගෙදර අපි ගෙදරට આવුත් තමයි ඉතින් එන්නේ ෆයින් එන්නේ ඒතරම් කම්මැලි උඹේ පාගන්නේ කොල්ලක් හරි කොලින් ස්පීකර් ෆෝන් දාන්න අලමුණන්නේ කියන්නේ ඕල කායිල කෝල් එක යන්නේ කෝල් ලාංග කරන්නේ කෝල් ලාංග කරන්නේ රීජන් තාම අදි නැත්තම් මූ බැං වෙන්නේ නැති නැගිටලා තියෙන හරිද දැන් ඉතින් අපි යන් ආයු ගෙදර මේ තියෙන්නේ දහම් පාසල මේ තියෙන්නේ පන්සල මේ තියෙන්නේ පාර මේ ඉන්නේ මං මේ ඉන්නේ බයිසිකල් එහෙනම් අපි ටිකක් වේගින් කලනවා බත් කුරෝද නුඹ හිර වෙනවා බ්‍රේක් අල්ලලා දී වැඩ කරන්නේ කොහොමද තමයි ඉතින් අපේ යාළුවන්ගේ වාහනවල හැටි කෝල් එකක් කෙනු පොඩ්ඩයි අපි අතින් නවතරම කෝල් එක ගමු හෙලෝ කොහෙද ඉන්නේ මම ඉන්නේ හරියටම අර අංකල්ගේ කඩේ ගාව අර අපි අර බීම් පැකට් එහෙම ගන්නේ පිස්සුද බං මං ගෙදර ඉද්දි තමයි ඔබ කෝල් කරේ මොනවද ඕන කඩෙන් අරන් එන්නේ
මොනාද ඕන කඩෙන් අරන් එන්නේ? මොනාද ඕන කියන්නේ? මොනාකත් එපානේ එහෙනම්? ඕ ඒක තමයි බැලුවේ මොනාරි අරන් යා. ඒක පස්සේ ගියමු පොඩි වැඩ ගින්නේ. නෑ නෑ පොඩි වැඩ ගින්නේ. පොඩි බ්ලොග් එකක් කරන ගම. ස්පීකර් ෆෝන් දාලා තියෙන වැඩි වචන කියන්න ඉන්න එපා. මේවා සමාජ මාධ්‍යවල දානවා. කරුණාකරලා එනවා දෙකක් ගන්න. හරි. බීම් පැකට් එකක් අරන් ඉන්න මං ගානේ. හරි. ඔන්න යාළුවට කතා කරා. හරිද? අපේ අම්ම කතා කරලා. මං ගෙදර ඉඳි තමයි කතා කරලා තිබ්බේ. මේ මට ඇහුණා කතා කරන්න. මේ බීම් පැකට් mungkin warna apa itu sarangnya mau ganti baju බීම් පැකට් දෙකක් දෙන්න මා 10 දෙකක් ඔව් කොහොම දෙන්න ඔය අරයන් ලීස් බීම් පැකට් හරි බලන්නේ මොකද දෙකක් කරගත්ත කියලා. ඒ ගෙදර තව යාළුවෙක් පොස්ට් එකේ. හරිද? මම බීම් පැකට් බොන්නේ. හරිද? ඒකයි මම මේ දෙකක් කරගත්තේ. එයාට නංගි කෙනෙක් ඉන්නවා. එයාටයි ඔය මගේ යාළුවාටයි. මම පෙන්නන්නම්කෝ. යන් එහෙනම්. මේක ඉතින් පාගන්න එපේ. තව කිලෝමීටර් දෙකක් විතර තියෙනවා හොඳේ. හරියටම මේක හොඳ ඇඟට ඒත් මගේ යාළුවා මිස්ටර් බයිසිකල් ගිහලා එමෙම මහතයි. යාළුවෙක් ගෙදරට තව චුට්ට දුරයි. හරිද? මම මේ කිලෝමීටර් දෙකක් විතර මේ බයිසිකලෙන් ඉන්නේ හොඳේ. ඔයා හිතන්නකෝ සතියට 3 පාරක් විතර මම මේ ගෙදර එනවා කියන්නේ. මම කොච්චර ගෙට්ටු වෙන්න ඕනද? අනිත් එක හැමදාම ඉස්කෝලේ යන මූට කොච්චර ගෙට්ටු වෙන්න ඕනද? බ්‍රේක් වැඩ කරා. අඩෝ. මනුවේ බ්‍රේක් වැඩ කරා. අපි එන වන්නේ හොඳේ මූ ඉන්නේ මෙයින් අම්මේ අම්මෝ තා මොකෙද දෙකක් ඉන්නේ අම්මේ මෙයින් යන මංකු තඩියා තනියා අම්මේ ඔව් සිලාඩ පවරට හද කල් ඊට පස්සේ ආද්‍රයන් ඔය දොබි ගියර එකක් දෙනවා කෝල් නමුත් තනියෙන් කා කවුද ගත්තේ මොකද නෑ බා යනවා එකක් මන් දන්නේ ඒක මං ඉතින් ගත්තා යන්නේ ඩබල් අම්මයා ඒකේ බයික් එක බ්‍රේක් නැති මේ ස්කූටර් එකේ එද්දි පට්ට කට්ටක් කෑ හොඳ බ්‍රේක් එක කැඩ කරන්න හරි අපි යන් අයි ආපු පාරම තමයි තියන්නේ ඔන්න ඉතින් පහුගිය විස්තර කිව්වා ඉතින් ඊයේ දවසේ වෙච්ච දේවල් අරම මෙව කතා කර ඉතින් ඔන්න ඔය අපි ඉතින් වැඩේට යන්නයි හදන්නේ ඉස්කෝලේට යන්නයි හදන්නේ හොඳයි බලන්න බ්ලොග් එකේ ඉතුරු කොටස කොහොමද ඉතින් ඉතුරු කොටස දාන්න විදියක් නෑ මම ෆෝන් එකේ වැස්සා උඩ කියලා දුනා ඒත් එක කොල් ෆොටෝ ෂූට් එක සිදුරිටම කරගත්තා සහ ඉතින් ටික කරගත්තා එහෙම ගෙදර ඇවිල්ලා මම මේ දාලා නිදාගත්ත එක තමයි කරේ පොඩ්ඩක් රැවුණා ඉන්න ඉතින් එහෙම ගියොත් මේ වීඩියෝ එක කරන්න නම් දවස් 3කට විතර පස්සේ හරිද ඒ නිසා මොකද වෙන්නේ එහෙනම් ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු එතකන් ගිහින් එන්නම් බයි පීස් ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් බලන්න ඕන නම් කමෙන්ට් කරන්න